හැමදිනාටම ආයුබෝවන්. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපේ මතකය ගැන. මේ මතකය කියන්නේ අපේ දෛනික ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. අපි ළමා කාලේ ඉඳන් වෙච්ච දේවල්, අපේ අනන්‍යතාවය, අපේ සබඳතා පවත්වා ගැනීම, විභාගයකට මුහුණ දීම, පිළිතුරු සැපයීම මේ හැම දෙයකටම අපිට මතකය කියන එක ඉතාමත් වැදගත්. ඔබ දන්නවද මෙච්චර වැදගත් මතකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා? ඒක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. අද මම ඔබට මේ සරල විදියට මේ සංකීර්ණ ක්‍රියාවලිය පැහැදිලි කරලා දෙන්නයි යන්නේ. අපි මුලින්ම බලමු මතකය කියලා අර්ථකථනය කරන්නේ මොකක්ද කියලා. ඒක අපේ මොළයේ තියෙන විශේෂිතම හැකියාවක්. මතකය කියලා කියන්නේ අපි මේ අවට පරිසරයෙන් ලබා ගන්න තොරතුරු. අපේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියයන්ගෙන් ලබා ගන්න තොරතුරු ටික අපි නිවැරදි ලෙස ගබඩා කරන්න පුළුවන් දත්ත බවට පරිවර්තනය කරලා ඒක මොළය තුල ගබඩා කරලා තියලා අපිට අවශ්‍ය වෙලාවට ඒ තොරතුරු එළියට අරන් දෙන ක්‍රියාවලියට තමයි අපි මතකයක් කියලා කියන්නේ. එතකොට මේ මතකය අපි සරලව ගත්තොත් හරියට පුස්තකාලයක පොත් ටික එකතු කරලා දාලා තියනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා පුස්තකාලයේ එක එක පොත්වලට එක එක කොටස් තියෙනවා. ඒකේ විද්‍යා ප්‍රබන්ධ වෙනමයි, නවකතා වෙනම, ළමා කතා වෙනම, ඉයුම් පිහුම් වලට අදාළ පොත්පත් වෙනම ওই විදියට ඒවා එක එක තැන තමයි ගබඩා කරලා තියෙන්නේ. එහෙම කරලා තියන්නේ ඇයි? අපිට ඕන වෙලාවට ඉතාම පහසුවෙන් අපිට ඒක ගන්න පුළුවන් වෙන්න. එතකොට අපි නැවත අපි කියනවා රිකෝලින් කියලා. ඒ කියන්නේ අපි ගබඩා කරපු තොරතුරු නැවත ගන්න එක. අපිට මොන හරි මතක් කරන්න ඕන නම් විභාගයකදී අපි කරන්නේ මෙන්න මේ රිකෝලින් කියන එක ආවර්ජනය කරලා නැවත ඒව ගන්න එක. අන්න ඒක හරියට අපිට ඕන පොත තෝරගන්නවා වගේ. එතකොට අපි හරියටම දන්නවා කොතනද පොත තියෙන්නේ කියලා. ඒ තැනට ගිහිල්ලා අපිට ඉතාමත් පහසුවෙන් මේ පොත ගන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි අපි මතකය කියලා කියන්නේ. එතකොට මේ මතකය ගත්තහම මතකයේ ආකාර තුනක් තියෙනවා. අපි එකක් කියනවා සෙන්සරි මතකය. කියන්නේ ඒක තමයි කෙටිම ආකාරයේ මතකය. ඒ කියන්නේ අපි අත්විඳින හැම දෙයකම හරියට ස්නැප්ෂොට් එකක් වගේ. එහෙම නැත්නම් ඡායාරූපයක් වගේ. මූලික ආරම්භක ඡායාරූපයක් වගේ තමයි මෙන්න මේ සිදුවීම. හරි තප්පර කීපයයි මේක තියෙන්නේ. ඔබට ඇහෙන දේ, ඔබට දර්ශනය වෙන දේ, ඔබට දැනෙන සුවඳ, ගඳ මෙන්න මේ දේවල් ෂණිකව දැනිලා නැති වෙලා යනවා. අන්නේ ෂණිකව තියාගන්න තප්පර කීපයේ මතකය තමයි අපි මේ සෙන්සරි මෙමරි කියලා කියන්නේ. ඊළඟට තියෙන කොටස තමයි ෂෝට් ටර්ම් මෙමරි. ඒ කියන්නේ කෙටි කාලීන මතකය. මේක සාමාන්‍යයෙන් තප්පර 20ක් 30ක් අතර කාලයක් පවතිනවා. උදාහරණයක් ගත්තොත් ඔබට කාගේ හරි ෆෝන් නම්බර් එකක් අරගෙන කතා කරන්න ඕන වුණොත් ඔබ ඒක සේව් කරලා නැත්නම් ඔබ ටක් ගාලා ඒක මතකයට දාගෙන ඒක අපි ෆෝන් එකේ ඩයල් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක තියෙන මතකයක් තමයි මේ ෂෝට් ටර්ම්. එහෙම නැත්නම් කෙටි කාලීන මතකය කියලා කියන්නේ. තුන්වෙනි වර්ගය තමයි ලොන්ග් ටර්ම් මෙමරි කියන්නේ. ලොන්ග් ටර්ම් මෙමරි කියන එක දින ගණන් අවුරුදු ගණන් සමහර වෙලාවට ජීවිත කාලය පුරාම පවත්වාගෙන යන්න පුළුවන් එකක්. උදාහරණයක් ඔබට ඔබගේ උපන් ගම, ඔබගේ එතකොට ගත උපන් දිනය, ඔබේ නම, ඔන්න ඔය වගේ ඔබ සමහර පාඩම් කරපු දේවල්, ඔබේ අතීතයේ ළමා කාලේ විශේෂ අවස්ථා, එහෙම නැත්නම් ඔබගේ උපන් දින සැමරුම මංගල දිනය, අන්න ඒ වගේ මතකයන් තමයි අපි කියන්නේ මේ දිගු කාලීන මතකයක් කියලා. ඒ වගේ අපිට දිග කාලයක් මේ මතකයන් අපේ මොළය තුල රඳා පවතින අපිට අවශ්‍ය වෙලාවට මතක් කරගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මතකයේ ආකාර තුනක් තියෙන්නේ. සෙන්සරි මෙමරි, ෂෝට් ටර්ම් මෙමරි and ලොන්ග් ටර්ම් මෙමරි. මෙතනදී අපි පාඩම් කරන දරුවෝ ගැන කතා කරොත් එයාලට ඉතාමත් වැදගත් වෙන්නේ මෙතනින් ලොන්ග් ටර්ම් මෙමරි කියන එක. ඒ කියන්නේ දිගු කාලීන මතකය. අපි ඒ ගැන ඉදිරියට වීඩියෝ එකක් කරනවා. මේ විශේෂයෙන්ම විභාග කරන දරුවෝ වෙනුවෙන් කොහොමද මේ ලොන්ග් ටර්ම් මෙමරි එකට අපි පාඩම් කරන දේවල් එකතු කරන්න කියන එක ඔබ ඉදිරියේදී ඒක බලාපොරොත්තු වෙමින් සිටින්න. එතකොට අපි බලමු කොහොමද මේ මතකය කියන එක ඇති වෙන්නේ කියලා. අපි උදාහරණයකට ගමු ඔබ යමක් අත්විඳිනවා. එතකොට ඔබේ ඇහෙන් දකින එකක් වෙන්න පුළුවන්, ඔබේ කනෙන් ඇහිච්ච දෙයක්, ඔබට දැනෙන ගඳ සුවඳ. මෙන්න මේ දේවල් අපි මේ ඉන්ද්‍රයන්ගෙන්, අපේ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගත්තට පස්සේ ඒ සිද්ධිය අපේ කෙලින්ම මොළයට ගමන් කරනවා. එතකොට මේ මොළය ඇතුලේ ඔබ දන්නවා නියුරෝන කියලා ඒකකයක් තියෙනවා. මෙන්න මේ නියුරෝන අතර එකිනෙක අතර සම්බන්ධතාවයක් එකපාරට ඇති වෙනවා මෙන්න මේ යමක් අත්විඳිනකොට.
ඒ නියුරෝන ක්‍රියාත්මක වෙලා එතන විද්‍යුත් සංඥාවක් යවනවා. අන්නේ විද්‍යුත් සංඥාව හරහා මේ නියුරෝන අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. අන්න ඒක තමයි මතකයේ බවට පත් වෙන්නේ. මේ ඉතාමත් සරලව ඔබට පැහැදිලි කරේ. නැවත වරක් කිව්වොත් ඔබ යමක් අත්විඳිනකොට ඔබේ මොලේ තියෙන නියුරෝන ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒගොල්ලෝ විදුලි සංඥාවක් යවනවා. මේ විදුලි සංඥාව හරහා නියුරෝන අතර තියෙන සම්බන්ධතාවය ගොඩ නැගිලා ඒක මතකයක් බවට පත් වෙනවා. එතකොට අපිට දිගු කාලෙන මතකයක් ඇති කරගන්න නම් අපි කරන්න ඕන දේ අන්නේ අත්විඳපු දේ නැවත අත්විඳින්න ඕනේ. එතකොට ඒ සම්බන්ධතාවය නියුරෝන අතර සම්බන්ධතාවය ශක්තිමත් වෙලා ඔබගේ මතකය වැඩි දියුණු වෙලා අර long term memory එහෙම නැත්නම් දිගු කාලීන මතකය කියන එකට ගමන් කරනවා. මම හිතනවා ඔබට ඒක පැහැදිලි ඇති කියලා. එතකොට අපිට කොහොමද අමතක වෙනවා කියන එක වෙන්නේ? ඒකට කාරණා ගොඩක් බලපානවා. සරලව කිව්වොත් අපි දන්නවා වයසට ගියාම අපි වුණත් වයසට යනකොට අපේ ආච්චිලා සීයලට ඒගොල්ලන්ට වයසට යාමත් සමග මේ නියුරෝන වල දුර්වලතා ඇති වෙනවා. ඒක වයසත් සමග සිදුවන සංසිද්ධියක්. ඒ දුර්වලතා නිසා මම කිව්වා අර නියුරෝන අතර සම්බන්ධතාවය නිසායි මතකය ඇති වෙන්නේ කියලා. මෙන්න මේ සම්බන්ධතා කඩාගෙන වැටෙනවා. මේ සම්බන්ධතා කඩාගෙන වැටීම නිසා ඒගොල්ලන්ට යම් දේවල් අමතක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් හරි විදියට අපිට අවශ්‍ය ප්‍රමාණයට නිින්ද ලබන්නේ නැත්නම් දිගින් දිගට නිදි මරනවා නම් ඒ වගේ අයටත් මෙන්න මේ මතකයේ අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආතතිය වගේ දේවල් වලට එහෙම නැත්නම් ඇන්සයිටි වගේ කාංසාව වගේ තත්ත්වයන්ට දිගින් දිගට මුහුණ දෙනවා නම් යම්කිසි කෙනෙක් එයාලගෙත් මතකයේ අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. අපි පුළුල් විදිහට ගත්තොත් අපේ ජීවන රටාව ආහාර පුරුදු මේ හැම දෙයක්ම අපේ මතකය කියන එකට බලපානවා. අධ්‍යාපනයේදී මෙන්න මේක ඉතාමත් වැදගත්. මම අර කිව්වා වගේ අධ්‍යාපන ඉගෙන ගන්න දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි පාඩම් කරන එක මතක නැහැ කියන එක. මම කිව්වා වගේ අපි ඉදිරියේ සම්බන්ධයෙන් නැවත වීඩියෝ එකක් කරනවා. එතනදී කරන්න තියෙන දේ තමයි මේ දරුවෝ නැවත එම ක්‍රියාකාරීත්වයේ යෙදিলা අර ස්නායු අතර එහෙම නැත්නම් අපි කියනවා නියුරෝන් අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න ඕනේ. වැඩි දියුණු කර ගැනීම හරහා ඔවුන්ට පුළුවන්කමක් ලැබෙනවා. ඔවුන් පාඩම් කරපු දේ ඉතාමත් හොඳින් මතක තියාගන්න. මම හිතනවා මතකයේ සම්බන්ධයෙන් ඔබට මේ දැනගත්ත කරුණු වැදගත් වෙනවා කියලා. එහෙම වැදගත් කියලා ඔබ හිතනවා නම් මේක ඔබේ යහළුවන් අතරත් ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියේදීත් මේ මතකය හා සම්බන්ධ විශේෂයෙන්ම අධ්‍යාපන ලබන දරුවන්ගෙන මේ මතකය වැඩි දියුණු කරගන්න ආකාරය සම්බන්ධයෙන් අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවසන් වෙන තෙක් නැරඹුවාට ඔබට ස්තුතියි. සුබ දවසක්.